ඉතින් අද මේ ගෙනෙන විශේෂ විග්‍රහයට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ මුළු සමාජයම විශ්වාස කරන දෙයක් සම්පූර්ණයෙන්ම කණපිට හරවන ඒ වගේම අපේ ජීවිතයට අලුත්ම දැක්මක් ලබා දෙන හරිම අපූර්ව මාතෘකාවක් ගැනයි. මේක සැබෑ ධනය. එහෙමත් නැත්නම් ජීවිතයේ ලොකම සුඛෝපභෝගීත්වය කියන දේ ගැන කරන නැවත අර්ථ දැක්වීමක් කිව්වත් මම නිවැරදි. ඉතින් අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපි හැමෝම ජීවිත කාලය පුරාම එක එක දේවල් පස්සේ නොනවත්වාම දුවනවා නේද? හැබැයි පොඩ්ඩක් නැවතිලා මේ ගැන ගැඹුරින් හිතලා බලන්න ජීවිතයේ ලොකුම ධනය එහෙමත් නැත්නම් වටිනාම දේ ඇත්තටම මොකක්ද? සමාජය නම් අපිට නිතරම පුරුදු කරලා තියෙන්නේ ඒක අපේ බැංකු ගිණුම් වල තියෙන සල්ලි එහෙමත් නැත්නම් අපිට තියෙන ලොකු තනතුරු කියලයි. ඒත් අද අපි මේ පාදක කරගන්න මූලාශ්‍රය අපිට පෙන්වා දෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වුණු හැමෝම පුදුම වෙන සත්‍යයක්. සැබෑ ධනය හැංගිලා තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. හරි. අපි මේ ගැන තවත් ගැඹුරින් හොයලා බලමු. සැබෑ ධනය සහ මේ සමාජයේ විසින් අපිට මවා පෙන්වන ධනය අතර පැහැදිලි වෙනසක් තියෙනවා. එක පැත්තකින් තියෙනවා සමාජයේ අපි ඉස්සරහට මවා පෙන්වන බොරු පිළිම. ඒ කියන්නේ මුදල් සහ බලය වගේ දේවල්. අනිත් පැත්තෙන් තියෙන්නේ මොකක්ද? අපේ පැවැත්මේ මූලිකම සත්‍යය. ඒ කියන්නේ නිරෝගී ශරීරය සහ නිදහස් මනස. මූලාශ්‍රයට අනුව නම් මුදල් හරි බලය හරි කියන්නේ ජීවිතේ ලොකුම ධනය නෙවෙයි. නියම ධනය තියෙන්නේ අපේ ශාරීරික සහ මානසික නිදහස ඇතුලේ. ගොඩක් අය මුදල් සහ බලය පස්සේ දෙව්වට අපේ සම්පූර්ණ ජීවිතේම රඳා පවතින්නේ අර නිරෝගීකම මත කියන එක මෙතනදී ඊටමත් පැහැදිලිව තහවුරු වෙනවා. මේකෙන් ඊටාම අපූර්වට ඒ වගේම හරිම සංවේදී විදියට පැහැදිලි කරන්නේ අපේ නූතන ජීවන රටාවේ තියෙන කනගාටුදායකම ඛේදවාචකයයි. මේ ගැඹුරු කතාව ගැන මොහොතක් හිතන්නකෝ. අපි බොහෝ වෙලාවට අපේ මුළු ජීවිත කාලයම සල්ලි හොයන්න ගත කරනවා. හැබැයි අන්තිමේදී ඒ හොයපු සල්ලි වලින්ම අපිට අහිමි වුණු සෞඛ්‍ය නැවත මිලදී ගන්න උත්සාහ කරන දවසක් එනවා. මේක කොච්චර ඇත්තක්ද? අපි තරුණ කාලේ අපේ සම්පූර්ණ ශක්තිය, නිින්ද, සෞඛ්‍ය මේ ඔක්කොම කැප කරලා සල්ලි පස්සේ දුවනවා. මැෂින් වගේ වැඩ කරනවා. ඊට පස්සේ වයසට ගියාම ලෙඩ වුණාම අර එකතු කරපු සල්ලි ඔක්කොම වියදම් කරනවා නැති වුණු සෞඛ්‍යය ආපහු ගන්න. මේ විෂම චක්‍රය ගැන තමයි මේ මූලාශ්‍රයෙන් ඊටාම තියුණු විවේචනයක් එල්ල කරන්නේ. එහෙනම් සැබෑ සුඛෝපභෝගී ජීවිතයක් කියන්නේ ඇත්තටම මොකක්ද? සැබෑ සුඛෝපභෝගීත්වය අත්විඳින්න අපිට මිල අධික මෝටර රථ, මහා ලොකු මාලිගා, එහෙමත් නැත්නම් මිලියන ගණන් සල්ලි තියෙන බැංකු ගිණුම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක්, දවසට පොඩි ව්‍යායාමයක්, සුවදායී නිින්දක්, ඒ වගේම සතුටින් hina වෙන හදවතක්. මේවා තමයි සැබෑ සුඛෝපභෝගී ජීවිතය කියලා මේ මූලාශ්‍රය අපිට පෙන්වා දෙන්නේ. අතරම බැලුවොත් අද මේ කාර්යබහුල සමාජය ඇතුලේ මේ සරල දේවල් ටික ලබා ගන්න එක තමයි ලෝකයේ මිලාධිකම සහ දුර්ලභම ජීවන රටාවම වෙලා තියෙන්නේ. සැබෑම ධනවතා වෙන්නේ මේ දේවල් හතර Tamanගේ ජීවිතය ඇතුලේ සමබරව පවත්වාගෙන යන පුද්ගලයයි. ඉතින් මෙතනදී මතක තියාගත යුතු තීරණාත්මකම කරුණ වෙන්නේ මේකයි. මේක හරිම සරලයි හැබැයි ඒ වගේම හරිම ගැඹුරු සත්‍යයක්. මිනිස් ශරීරය කියන්නේ කෙනෙක් ඇත්තටම ජීවත් වෙන එකම ස්ථානයයි. අපිට ඕන නම් අපි ජීවත් වෙන ගෙවල් මාරු කරන්න පුළුවන්. වෙනත රටකට යන්න පුළුවන්. ඒත් අපේ මුළු ජීවිත කාලය පුරාම අපේ පැවැත්ම රැඳිලා තියෙන්නේ මේ භෞතික ශරීරයේ ඇතුළේ විතරයි. වෙන යන්න තැනක් අපිට කොහෙත්ම නැහැ. ඒ නිසාම තමයි වෙනත් ඕනෑම භෞතික වස්තුවකට වඩා, ගේකට හරි වාහනයකට හරි වඩා ආදරයෙන් සැලකිල්ලෙන් මේ ශරීරය රැකබලා ගැනීම අනිවාර්යයි කියන කාරණය අද අපි මේ කතා කරන විග්‍රහයෙන් ඊටාම ප්‍රබලව අවධාරණය කරන්නේ. දැන් මේ කරුණු ඔක්කොම අවබෝධ කරගත්තට පස්සේ අපි ඊළඟට මොකද්ද කරන්න ඕනේ? මෙන්න මෙතනදී තමයි අපේ දෛනික තීරණ ගැනීමේ වැදගත්කම ඉස්මතු වෙන්නේ. සෑම දවසකම නිරෝගී ජීවිතයක් තෝරා ගැනීම වෙනුවෙන් අපි දැනුවත්වම මුල් තැන දෙන්න ඕනේ. ඒක එක දවසක් කරලා අතහරින්න පුළුවන් જાතිය වැඩක් නෙවෙයි. අපි කන බොන දේවල් තෝරා ගැනීමේ ඉඳලා අපේ එදිනෙදා රාජකාරිවලදී ඒ වගේම විවේකයේ ලබා ගැනීමේදී පවා අපේ වටිනාම වත්කම වෙන මේ සෞඛ්‍ය ආරක්ෂා වෙන විදිය තීරණ ගන්න අපි පුරුදු වෙන්නම ඕනේ. අද ඉඳලම මේ වෙනස ආරම්භ කරලා තමන්ගේම නිරෝගීකම වෙනුවෙන් පෙනී ඉන්න කියලා මේකෙන් අපිට විශ්වීය ආරාධනයක් ගෙනෙනවා. ඉතින් අපිට මේ ගැඹුරු විග්‍රහයේ අවසානයේටම ඇවිත් ඉන්නේ. මේ අවසාන වචන ටික මනසේ තදින්ම තියාගන්න එක ගොඩක් වැදගත්. නිරෝගීකම කියන්නේ ජීවිතයේ සැබෑ සම්පතයි. මේ පුංචි වාක්‍යය ඇතුලේ මුළු මහත් දර්ශනයක්ම ගැඹලා තියෙනවා. හෙට උදේ අවදි වෙලා ඔබේ කාලයයි ශ්‍රමයයි කුමක් වෙනුවෙන්ද යොදවන්නේ කියලා තීරණය කරන්න කලින් අද අපි කතා කරපු මේ දේවල් ගැන තව එකපාරක් හිතලා බලන්න. මේවා නිකම්ම වචන ටිකක් විතරක් නෙවෙයි. මේක තමයි අර්ථවත් සහ සැබවින්ම පොහොසත් ජීවිතයකට අවශ්‍ය කරන එකම ස්ථිර පදනම. එහෙනම් අන්නේ සැබෑ ධනෙ එකතු කරන ගමන අපි අදම මේ මොහොතේම ආරම්භ කරමු.